පරක්කුයි යා. කීයදලා? 8යි 5යි. ගා පාර දන්නවද? මට මැප් එක දුන්නා නම් ලේසි වා. මැප් එක දුන්නට මේ පාර මැප් එකේ නෑ. ආවා දන්න පාරින්ද? ඒ ටයිම් එක මෙන්න මෙයක් තියෙනවා. අම්මලි කියලා මෙයාත් එක්කන් ආ. ඉතින් ඉස්සර නෑ. මම ඒත් බලුවා මේ. කන්නාඩියෙන් දැක්ක දෙන්නෙක් වගේ ඉන්නවා. ඉන්න මේ ඉන්නේ නුවන්න අයියා. නුවන්න අයියා තමයි ඉතින් මුල් කාලේ අපිට උදව් කරේ නේ. අපි ඉස්කෝලේ ගිහින් දාලා ගල්ලා අර මම පස්සේ තිබ්බේ නෑනේ මුල් කාලේ තුන් නුවන්න තමයි කාර් ඉස්කෝලේ අරන් යන්න ඉන්නේ. නුවන්න අයියා අපේ කවුරුත් නෙමෙයි. නුවන්න අයියා අපේ අයියා කෙනෙක්ගේ යාළුවෙක්. ඒතකොට ඒවට මෙහෙමයි කියලා නෑ නුවන්න අයියාට උදව් කරා අපිට. ඊපස්සේ දැන් ඉතින් පවුල් කෙනෙක් වගේ අපි ඉන්නේ අපේ ඇපාර්ට්මන්ට් එකේ පල්ලෙහාට නුවන්න අයියා ඉන්නේ උඩ තට්ටුවේ. නේ නුවන්න අයියා. එළගිරි. අද යනවා මේ ලබන මාසේ ට්‍රිප් එකක් යන හින්දා නුවන්න අයියාට ගන්න BMW එකේ. එයාලගේ ඩීලර්ෂිප් එකට දාලා වාහනේ මොනාරි අඩුපාඩු තියෙනවා ඒ ටික හදාගෙන නුවන්න අයියා බැටරියක් තියෙනවා බැටරියක් මාරු කරලා දෙන්න කියලා අලුත් එකකට ඒ වැඩ ටික කරගෙන නුවන්න අයියා ආවම අපි අද ප්‍රශ්න ටිකක් මෙහි ඔටෝමොබයිල් සම්බන්ධයෙන් නියෝගයක් වෙනවනේ ඊට පස්සේ ඉවරලා මේ තීරණය කරන්න බෑ බිස්නස්ද කුරුමද ඔයා එද්දි හිතංගාද කුරුම කරනවා කියලා. ඔව් මගේ හිතේ නම් තිබ්බේ ඒකම තමයි. කුරුම කරන් මෙන්න. ඔව් ඒ කියන්නේ ජපාන්ට එල්ල මොකද්ද කරන්න කියලා ලංකාවේ ඉඳන් කවුරු හරි ඇහුවත් මට කියන්නේ මම වාහන සම්බන්ධයෙන් තමයි මොනවා හරි දෙයක් කරන්න තමයි ජපාන්ට එන්නේ කියලා. මොකද ජපානේ අපි ඒ කාලේ දන්නේ ඉතින් ටිකක් ප්‍රසිද්ධ වෙලා තියෙන වාහන වලටනේ. මුලින් ඉඳලා එහෙම අදහසක් තිබ්බේ වුණාට මම ඒකට මෙකැනික් කෙනෙක්වත් කිසිම දෙයක් වාහන පිළිබඳව දන්නේ නැත්නම් දැනගෙනවත් හිටියේ නැහැ ඉතින්. ඇත්තටම කිව්වොත් අපි ලංකාවේ ඉඳලා පාවිච්චි කරන වාහන කොට කතපත ගාලා ඒ වගේ ඉතාම චූටි දැනුමක් තමයි තිබ්බේ. මේ හැවිල කියන්නේ දැන් මොකද බැරි කෙනෙක් කරනවා කියනකො පුරුදු වෙනවා පුළුවන් වෙනවද ඔය අවුරුදු දෙක තුනයි තුනද මං වගේ කෙනෙක් අත්දැකීම් වලදී ඉතින් මේ අනිවාර්යයෙන්ම අමාරුයි භාෂාවත් එක්ක ඒ වුණාට අපි හැඩ ගහස්සනවා දැන් අපි ඉස්සරලා මේ ඇවිල්ලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අවුරුද්දක් ජපාන් භාෂාව ඉගෙනගෙන ඊට පස්සේ අපි කුරුමා කරනවා නම් කුරුමා වලට අදාළ සෙම්මොන් සෙම්මොන් එකකට ටෙක්නිකල් කොලෙජ් ටෙක්නිකල් කොලෙජ් එක කරන්න යන්නේ. ඒකේ තියෙනවා අවුරුදු 2 අවුරුදු 3 අවුරුදු 4 කෝස්. ඒ කෝස් ඉතින් අවුරුදු ගාන වැඩි වෙන්න යන ගානත් වැඩි. වයස පොඩි කෙනෙක් කියන්නේ අවුරුදු 20කින් වගේ ජපාන්ට ආපු කෙනෙකුට අවුරුදු 4 වගේ කෝස් එක කරලා සල්ලි ගණන් බලන්නේ නැතුව සල්ලි තිබ්බ ජොබ් එකට එන්ටර් වෙන්න දිනනවා නම් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මේ කීය සාමාන්‍ය අවුරුද්දකට අවුරුදු දෙකනේ වාගරේ ඔව් අවුරුදු දෙකට කීයද මට අවුරුදු දෙකට ගියා කොළ 280 280 ඒ කියන්නේ අඩු වැඩි වෙනවද අඩු වැඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ස්කූල් ෆීස් එක විතරක් 280ක්. ඊට අමතරව පොඩි වියදම් ටිකක් තියෙනවා. එයා ඔක්කොම මේ රෆ්ලි කීයක් විතර වේද? රෆ්ලි 350ක්වත්. ඒ කියන්නේ අවුරුදු දෙකක් වැඩි වෙනවා. ඔව් එක්සෑම් තියෙනවා. එක්සෑම් වලට වෙනම ගෙවන්න ඕනේ. ගාකුයිනේ ස්කූල් ෆීස් 350ක් යනවනේ. ඒ කියන්නේ ස්ථීර ස්කූල් ෆීස් එක 280යි අපි යන කාලේ. 300 නම් කොහොමවත් යනවනේ. ඔයා කියන්නේ නැට්ස් එකේ නේ නරිතා. නැට්ස් එකේ. ඒ නැට්ස් එක මොකද නිසාන්ද එහෙම නැහැ නේ. නෑ ඒක ඕනේ යන්නේ. පොදු BMW ඕනේ යන්නේ. ඒකෙන් නිසාන් යන්නත් පුළුවන් ටොයෝටා යන්නත් පුළුවන්. මේ මයික් එක වාට දුන්නා නම් හරි වානේ කතා කරලා සම්බන්ධ නුවන්නයිට මයික් එක දුන්නා මම කතා කරන්නේ නැහැ ඒක මට දැනන්නේ මයික් එක. බිස්නස් පැත්තෙන් ගත්තොත් බිස්නස් ID සෙම්බොන් එකේ දබේ සෙම්බොන් එකේ කොළ අවුරුදු දෙකකට 140යි. අවුරුදු දෙකටම. ඒතකොට කොළ 200ක් විතර වැඩි වෙනවනේ. ඔව් නේ. එතකොට ඔය වගේ ගාණක් යනවනේ. ඒකට ලෑස්තිලා ඉන්න ඕනේ නේ.
කුරුම පැත්තෙන් කරනවන ඔව් ගොඩක් මහන්සි වෙන්න ඕනේ. අනිත් එක ජපානයට ඇවිල්ලා විශේෂයෙන් අරුබයිතෝ කරන ගමන්නේ අපිට ස්කූල් යන්න එන්නේ සල්ලි හොයාගන්න ගමන්නේ. එතකොට කෙලින්ම එතකොට මේ බයිතෝ කරන්න ටයිමුත් අඩු වෙනවා. ඔව් කුරුම සෙම්මොන් එක උදේ දැන් ළඟම ස්කූල් එක ළඟම ඉඳන් මම නරිත ඉඳන් ගියොත් එහෙම අඩුම ගානේ උදේ 8:00 විතර වෙද්දී අපි ලෑස්ති වෙලා යන්න ඕනේ. කොහොමන් ආය අහපසු ගෙදරට එනකොට හවස 7:00 වෙනවා. එතකොට අපිට නයිට් එක තමයි වැඩ කරන්න තියෙන්නේ. එතකොට එතන ටයිම් එකෙන් අපිට ලොකු QK මේ ෆ්‍රී ටයිම් එකක් නැහැ. ආවා ටක් ගාලා ඇච්චුවා ගියා. අපි සාමාන්‍යයෙන් පැය 28ක් නේ වැඩ කරන්න ඕනේ. එතකොට අඩුම දවස් 3ක් හරි දවස් 4ක් හරි වැඩ කරන්න ඕනේ. නයිට් වැඩ කරන්න තියෙන තැන්වල ඉතින් සාමාන්‍යයෙන් කොම්බිනියක් වගේ වැඩ කරලා අමාරුයි. හම්බෙන පඩියෙන් ජීවත් වෙන්න යචින් ගෙවාගෙන. පොළ 350ක් කියන්නේ ලංකාවේ සල්ලින් කීයද? 350 කියන්නේ කොළ ලංකාවෙන් ලක්ෂ 70ක් 80ක් විතර වෙනවා මම හිතන්නේ. මේ වගේ ගණක් යනවා අවුරුදු දෙකකට. ඔය තමයි විස්තරේ. ඊට පස්සේ දැන් කියන්නේ සෙම්මොන් එකට දැන් කොහොම හරි දැන් සල්ලි හරි කියනවා. සල්ලි ප්‍රශ්නයක් නැහැ. ඔව්. සෙම්මොන් එකට යනවා. මේ ඊට පස්සේ කියන්නේ එච්චරයි එතනින් ඉවරද? සෙම්මොන් එකට ගියා හරි ඔහෙ ඉගෙන ගන්න. සෙම්මොන් එකට ගියාටම ජොබ් එකක් සෙට් කරගන්නවා කියන්නත් බෑ. ඒක ඉවසීම තියෙන්නත් ඕනේ, කැපවීම තියෙන්නත් ඕනේ. තියෙන එක්සෑම් පාස් වෙන්නත් ඕනේ. නික්යු කියලා එක්සෑම් එකක් තියෙනවා. ඒක පාස් වෙන්න ඕනි. සංකියු කොහොමද තියෙන්නේ? නික්යු නැත්තම් සේවිස් වලට සේබි ඒ කියන්නේ සේබි ලයිසන් එක නැතුව අපිට වැඩ කරන්න බෑ. ගොඩක් දුර ඉතින් අපි ගියපු සෙම්මොන් එකේ හිටියා එක්සෑම් පාස් වුන් නැති කට්ටිය අපේ ඉයර් එකේ. මම දැක්ක එතකොට ඒ කට්ටිය ඒක කයිෂයෙන් ගන්නවා. ඔව් කයිෂයෙන් අවුරුද්දක් ඇතුළත මොකක් හරි තියෙනවා. ඔව් කයිෂයෙන් අරගෙන කාල සීමාවක් තුල මේ කයිෂයේ ඉඳගෙන නැවත දවස් 2ක් 3ක් සතියේට ඉස්කෝලේ ගිහිල්ලා මේ එක්සෑම් එක පාස් කරනවා. ඔව් ඒක තමයි ඒවක් හරියට පිළිවෙලට කරගන්න බැරුණොත් ලොකු තවත් ඊට වැඩිය ඩබල් වෙලා කට්ටක් කන්න වෙනවා. එහෙම ගොඩ දාගන්න. අවුරුද්දක් ඇතුළත කියන්නේ එක්සෑම් එක්සෑම් එක නැතුණත් මේ කම්පැනියක් හම්බෙනවද? BMW හරි මොකක් හරි කම්පැනි. බොහෝ දුරට අපි කියමුකෝ සමහරු එකක් විතරක් පාස් වෙනවා. සමහරු දෙකම ෆේල් වෙන අවස්ථා තියෙනවා. ඒ වෙනකොට අපි ගොඩක් දුරට එක්සෑම් එකේ රිසල්ට් එන්න ඉස්සෙල්ලා අපි කම්පැනි එකට ගිහිල්ලා දැන් අපේ අවුරුදු දෙකේ කාල සීමාව ඉවර වෙනකොට ඉස්කෝලෙන් අපිව සම්බන්ධ කරලා මේ අපිට ෂෝකයි කරලා තියෙන්නේ. කම්පැනි එකක්. ඔව්. ඒ හින්දා අපිට ගොඩක් දුරට කම්පැනියට යන්න පුළුවන්. නමුත් ගිහිල්ලා අපිට වැඩ කරන්න ලයිසන් එක නැහැනේ. ඊට පස්සේ අපිට තියෙන එයාලා ගත්තට අපිට කරන්න තියෙන බොහෝ දුරට එහෙම වුණොත් එහෙම ලයිසන් එක නැතුව කරන්න පුළුවන් වැඩ ටිකක් තමයි එයාලා දෙන්නේ. වගකීමක් දෙන්න බැරි නිසා වැඩ දෙන්න බෑ එහෙම කෙනෙකුට. ඒක නිසා ටිකක් මහන්සි වෙන්න ඕනේ කොහොම හරි එක්සෑම් ගොඩ දාගන්න. මහන්සි වුණොත් ඉතින් ගොඩ දාගන්නත් පුළුවන්. දැන් ඔයා කියන්නේ මේ ඔයාලා ඉස්කෝලේ අවුරුදු 4ක් 10කට විතර කලින්ද? ඔව්නේ. මේ දැන් තත්ත්වෙත් එහෙම නෙමෙයි දැන් වෙනස් වෙලා දැන් පට්ට කිවිසිලු නැත්ද ඒක. ඒ කාලෙත් කිවිසිනේ. වෙන්නේ නැති. මං හිතන්නේ අපි යන කාලේ අපි ඒ කියන්නේ විදේශිකයෝ හිටියේ බොහොම අඩු පිරිසක්. ඒ කියන්නේ 20ක් 25ක් වගේ. ඒ කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි. ලංකාවේ විතරක් නෙමෙයි. නේපාලේ ඊට පස්සේ විවිධ රටවල් වලින් ලංකාවත් එක්ක මට මේ පහුගිය දවස්වල යාළුවෙක් හම්බෙලා කිව්වා ලංකාවේ කට්ටිය තරම් දැන් 40ක් 50ක් විතර ඉන්න කතාවක්. කොහෙද මේ පන්ති
ඕ වරට ඉන්න ලංකාව ඕ එහෙම සම්පූර්ණ ක්ලාස් එකක්ම ලංකාවේ කට්ටිය ඉන්න කතා කිව්වා. ඉතින් හොඳයි ඇත්තටම මේ කොහොම හරි ලංකාවේ කට්ටිය ඒ වගේ අපේ කට්ටිය ඉතින් කට්ටක් කන්න පුළුවන් මිනිස්සුනේ. දැන් එතකොට දැන් ගේමක් ගහගන්න එක හොඳයි. දැන් අපි හැමෝම එනවා නියොංගක් හරිද ලැන්ග්වේජ් ස්කූල් ඇවිල්ලා හොඳ බිස්නස් කරන එකද කුරුම කරන එකද කියලා අහනවා. එතකොට මොකක්ද ඔයා හිතන්නේ හොඳ? මෙහෙමයි ඉතින්. හැමෝටම කුරුම කරන්න පුළුවන්ද? මෙහෙමයි ඉතින් ඒක ගැන ඉතින් කියන්න මට බැහැ කොහොමවත්. තමන්ගේ කැමැත්ත නේද තමන්ගේ අනාගතේ පැහැදිලි කරන්නේ. ඒ කරන තැන හරියට තමන් හරි වැඩේක බිස්නස් කරන කෙනා IT කරන කෙනා ජපානයේ හැම දෙයක්ම නම්බර් 1 ක්වොලිටියම තමයි. එතන අපි කරන දේත් එක්ක සහ අපේ දැනුමත් එක්ක අපි ගහන් කරන කැපවීමත් එක්ක තමයි අපේ අනාගතය තීරණය ගන්න. අන්න රයිට්. දැන් ඒ කියන්නේ දැන් කවුරු එක්කෙනෙක් කියන ලැන්ග්වේජ් ස්කූල් හරියද? දැන් ගන්න නැහැ මොකද කට්ටිය කියන කුරුම කරන්න ඒවට කැමතිත් නැහැ කුරුම මේ වාහන පැත්තේ වැඩවලට. පඩිය හිතාගෙන කරනවා. එහෙම කරගන්න පුළුවන්ද? ආසාවක් නැතුව. වැඩ පුරුදු වෙයි අර මනන් කියලා අවුරුදු දෙක ඔහේ ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න දෙන්න ඔක්කොම ජපන්නේ. ඉගෙන ගන්න වාහන කරනවා කියන්නේ මෙහෙමයි ඉතින්. ඊටාම සංකීර්ණ වැඩක්. කැමැත්තක් ආසාවක් නැත්තම් ඉගෙන ගන්න හොයන්න ආසාවක් නැත්තම් කුරුමා කරනවා කියන්නේ ලොකු රිස්ක් එකක්. ප්‍රශ්න වාර තියෙනවා නම් දාන්න. මොකද මේ අපිට එහෙම මේ අහනවා මෙහෙම ප්‍රශ්න දාන්න නැහැ. ඔයාලා වාර තියෙන ප්‍රශ්න ටික දාන්න. දැන් මං කරන ජොබ් එකේ තියෙන එයාපෝට් එකේ. ඔව්. බයිතෝ. දැන් මං තම බයිතෝනේ. මේ ෆුල් ලයිස් පාරනේ මට තියෙන්නේ. මං ෆෝන් එක බෝබ එක්ක ආන්ඩලා ඉන්නවා. අයිස් ජොබ් තියෙනවනේ කොට ජපානේ. මේ ෂූස් එකක් ගහගෙන ඉන්න අයිස් ජොබ් තියෙනවනේ පඩිත් හොඳයි. අයිස් පාරක් තියෙනවා ගහගෙන ආතල් එකේ ඉන්න තියෙන්නේ. ඔව්. ඒ වගේ කුරුමවලක් තියෙනවද එහෙම ජොබ්? කුරුමවල නම් එහෙම නැහැ. අංග මහන්සි කරන්නම ඕනේ. ඇඟ මහන්සි ගන්නත් ඕනේ, ඔළුව මහන්සි ගන්නත් ඕනේ. සාමාන්‍ය ඉතින් ගැරිජ් එක බාස් කෙනෙක්නේ. ඒ සරලවම කිව්වොත් එහෙම. ඒතකොට ඇඟේ හොඳට මහන්සි කරලා වැඩ කරන්න ඕනේ. ගැරිජ් එක බාස් කෙනෙක් අපි ඉස්සල්ලාම යනවා කියන්නේ ගෝලෙක් වගේ තමයි. ඒ කියන්නේ මූලික තාල අඩි තාල විඳලා ඉහළට යන්න ඕනේ. ලෙවල් අප්. ඉතින් ඒ වගේ තැන්ට යන්න කුරුමා සයිඩ් එකෙන් නම් වාහන සයිඩ් එකේ ලොකු බාස් වෙන්න ටිකක් නෙවෙයි ලොකු කට්ටක් කන්න ඕනි. ඒක දන්න කට්ටිය දන්නා වාහන පැත්තෙන්. ඒකයි මං අර ඉස්සෙල්ලත් කිව්වේ තමන් කැමති දේ තමයි තමන් තෝරගන්න ඕනි. මං සාමාන්‍යයෙන් මං කල්ලක මහන්සි කරන්න කැමති නෑ. ඒක තමයි මං මේ පැත්තට ගිහින් ඔව් අන්න ඒකයි. මම ඔළුව විතරක් මහන්සි කරවල වැඩ ටික කරලා කාතලක ඉන්න තියෙන්නේ. අන්න ඒකයි. දැන් මම මේ BMW එකක් ගත්තේ මට මේ අනිවාර්යෙන් නුවන්ඩයි ඉන්න BMW එකට කරනවා. මෙතින් දාන්න ඕනේ. අයියලා ඉන්නෝ වාහන වැඩ කරන යාට් තියෙනවා උන්තර ඒ අයියලා. එතකොට කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ වාහනේ මොනාව. මට එම ලොකුවට සල්ලියක් නැහැ දැන් නුවන්ඩයිට ගිහලා ඩීලර්ෂිප් එකටම දාලා වැඩ ටික කරගන්න පුළුවන් ඔක්කොම. සල්ලි එහෙම යන්නෙම නැති තරම්. මොන ප්‍රශ්නාවක් අවුලක්ම නැහැ බය වෙන්න පොඩ්ඩක්වත් නැහැ. නුවන්ඩයි ඔය බැස්ම අපි BMW යන්නේ මිනි කෝප් එකනේ ඒක. කම්පැනි නම. ඉතින් බැස්සෝ අපි දැන් යනවා මේ උදේට මොනවා හරි කන්න. එයාත් ලෑස්තිලා කරලා යාල සෙටප් වෙන්න එක එතන වැඩ කරන්න. උදේට කාලා කළා එතනට යනවා බලන්න. 7 එකට යන්නේ. ලිප්ස් ඔක්කොම වෙනවා. ලිප් බාම් එක ගන්නවා. මාලා කන්නවා.
සැන්ඩ්විච් එක මොනවද කරන්නේ? මට තව එකක් ගත්තනේ. ඔව් ගන්න වෙන මොනවද කරන්නේ? ඕන ඉරිද? අන්න 나는 지금 떴어. දන්නේ උඹ රස්නේ ඔබ මේක රහයි නේ මුකුත් නැතුව වයිට් මොකා කැරමල් අපි කෑවා දැන් අපි යනවා මෙතන නුවන්වැලේ මේ වැඩ කරන තැන ඉස්සරහම තිබ්බ සෙවන්න එක. එතනින් කෑවා දැන් මෙහෙම එහා පැත්තට දාගෙන මේදී විනිච්චි බකිතා. මේකට අපි යන්නේ. ඔව්. අපිට ආවම අපිට දුන්න මෙනු එක මෙමුණින්ම මොනවාද කොෆී ජාති ජූස් ජාති තියෙන මෙනු එකක් දුන්න අපිට කැමති එකක් ඕඩර් කරන් බොන්න කියලා මුලින් වැරටි එක මේලා දෙන්නේ ගොඩක් වෙලා යනවා කිව්වා. දැන් වෙලා යන හින්දා මෙතන ළඟ මෝල් එකක් තියෙනවා ඒකට ගිහින් එන්න කියලා. අපරාධ නැයි නිකන් ඔක්ක ඉෂු කරන්නයි ආයි. ඔව් පයින් යන දුරනේ හැවැත්තනේ. අපිට වාහනයක් ඔෆර් කරා මෙතනින් අපේ වාහනේ හදනකම් මේ ගිහිල්ලා කොහේ හරි යන්න දෙනවා ගිහිල්ලා එන්න කියලා. මම එපා ගියා මෙතන හැපැත්තේ මෝල් ටික තියෙන පයින් යන දුරේ ගිහින් එතන පයින් ගිහිල්ලා රෝ. මේ තියෙන මිනි කූප් එක අපි දැන් එළියට ආවා. අතන මෝල් එක තියෙනවා මෙතන ටෙස්ලා එක තියෙනවා. මෝල් එක දැන් ඇල්ලලා දිනේ 10න් නෑරනවා කිව්වේ. මෝල් එකේ කැමරා ෂොප් එකක් තියෙනවා. අපි දැන් කැමරාවක් බලන්න. මේ දවස් ටිකේ මට තියෙන්නේ කැමරා ඉත්තෑව. මේ ඉතින් මගේ තව ඉත්තෑවේ. මගේ තියෙන හොබි එකක් තමයි මේක. චූටි කාලේ ඉඳන් පට්ටාසෙම. ඇස්ට්‍රොනොමි. ලබන මාසේ යනවා ට්‍රිප් එක. ඒ ට්‍රිප් එකේ සතියක් විතර යන්න හිටගෙන ඉන්නේ. එතකොට ඒ සතියෙම වීඩියෝ කරන්න මට අමාරුයි. ඒ ඉතින් ඔස්මෝ නැනෝ එක තියෙනවා. ඔස්මෝ නැනෝ මගේ එක තියෙනවා. 64 GB. ආපහු තියෙනවා ඔස්මෝ පොකට් 4 එක. කොලා 8යි. ඔව් මේක නම් නයිස් නේ. වැඩ වැඩි මේක අතින් උස්සන් ඉන්නවා ඒක උනත් බරණක් නැහැ චුට්ටක්වත් බත් වැඩ වැඩි වැඩ වැඩි බත් ක්වොලිටි එක නම් සුපිරි
කොකට් ට්‍රී එක තියෙනවා. කොළ 5 සෙල් 6යි. අපහු මගේ එක තියෙන මට මෙන්න මේකක් ගන්න ඕන මෙන්න මේ ට්‍රයිපෝඩ් එක. මෙතනින් මේ කාර් සැකිල්ල අරන් මෝටර්ස් දාලා බැටරි අරන් මම ඔක්කොම දාලා හදන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන විතර යවන්න බලන්න තියෙන්නේ. ස්පීඩ් කරමු. ස්පෝර්ට් එක. කට්ටි මේ මෙතන ඉඳන් කරන්නේ ඒක හද හිටි ඉස්සෙල්ලා. ගත්තර හරිය අපි දැන් යනවා ලබන සතියේ. මෙරි තසි. 4クレースマシンの立ち上がりができる中学生以下フリークラフト වරු ස්පෝර්ට් තියෙන්නේ. නෑ යනවා shopping කරන්න. මම මෙහෙම වාඩි වෙලා ඉරුඩක් තියෙන එඩි ගෙරිට් ගන්නවා. ෆෝන් එකෙන් තියෙන රෙඩක් කරගන්න පොඩි. මම රිට්ටක් ගහන ටට්ටක් දාලා. Why are you? එමන් ලංකාවේ තනන්න නැහැ. Bigger height. इधर टॉयलेट पेपर से हो रहा है कि बैग डाल लो वहाँ करा අයියෝ කාල වැඩිනේ. बाहर रेडी क्या देखिए दे මේක තමයි ඉන්නේ. ඒක පුලා. අවරකට. පිටිපස්සේ වැටිනේ. वो आगे बैठूंगा 100 में एक करो එන්න රාමෙන් යනවා. और आवाज़ ही रहो Rock, paper, scissors. Hi. Rock, paper, scissors. Rock, paper, scissors. तुलाई දෙකයි. Rock, paper, scissors. Rock, paper, scissors. අතරයි තුනයි. හතරයි. නයි. මම පහයි. තව එකයි මට ගන්න දෙන්න. Rock, paper, scissors. අතරයි Rock, paper, scissors. බයි මට බෑ. Rock, paper, scissors. Rock, paper, scissors. දැන් තමයි නුවන් අය කෝල් කරේ වැඩි ඉවරයි කියලා 7යි වෙලාව. එකේ කිව්ව හෙනට තිබ්බ කිව්වා ඒ ටික ඔක්කොම හැදුවා කිව්වා. අපි මොල්ලේ මේ එකේ කිව්ව කෑවා සෙල්ලම් කරා. තේ ගෙදරින් 8ට ආවේ. දැන් ගියේ දැන් 7යි. මෝල් එක තිබ්බේ හින්දා හොඳයි ළඟ. හොඳට සෙල්ලම් කරලා එකේ කිව්ව කාලා බීලා දැන් ආපහු යනවා. මෙතන හැපෙන්න ඉන්න හොඳයි. මේ තියෙන මේකෙන් තමයි හැදුවේ. ඉතින් මිනි කිතා. ඩොකියුමන්ට් ටික රෙඩි කරනවා ඉන්නේ කිව්වා. ඒ ටික ඉවර කළා කියන්නම් කිව්වා දැන් මෙතන. එතකන් ඉන්න වෙනවා. ඒක ලස්සන මිනි කෝපයක් තියෙනවා. මේ කලයක මට්ටම. දැන් තමයි ඔක්කොම වාහනේ අරන් එළියට බැස්සේ වැඩ ටික දැන් තියෙනවා වාඩේ බබා වගේ සුපිරියට තියෙනවා. නොන්න ඒක වරක් කිලෝ කිව්වා තව රෑ වෙනවා කිව්වා එන්න. ඒකින්ද අපි යනවා එයා එන්නම් කිව්වා ඉවරලා. දැන් මෙහෙම ඉවරලා යන්න ඕනේ උදාරලා විතර එහෙ පාටියක් තියෙනවා කිව්වා රෙස්ටොරන්ට් එකකට යයි. මොකෝනේ හම්බුණා? මාරේ ලයි කම්පුනේ ඇයි? ඇහුවා මේ නැති වෙච්ච ඒවා තියෙනවද කියලා ඇඩ්රියක් දාගත්ත ඇන්ඩ්‍රියක් දාගත්තා? ඇඩ්රියක් දාම ආරෙන් ඇයි ඇන්ඩ්‍රියක් දාගත්තේ? ඌ ලිව්වා ඉතින් ලිව්ව එපා කියන්නේ ඊට පස්සේ නෑ ඕන්නේ එන්න අපි යන්නම් කිරින්නේ
මොකද තාත්තේ බර්ත්ඩේ මල්ලේ හැපි බර්ත් මුණ එකක් දැම්ම බා තුරු දාපු එකක් දීම යන්න වතුර දාපු මේ වීඩියෝස් බලලෙමුන් කියන්නේ මේ අරු කැල්ලව පෙන්වන්නේ නැහැ නේද අර කෑවේ එකේ චප්පි එක එක කොල්ලෙක් දාලා අක්කා මාතරද කියලා මම දැම්ම දෙවුන්දර කියලා අක්කව පෙන්නන්නේ ඔව් මා මන් දැක්කේ නෑ කොහෙද ඒ YouTube YouTube ආ YouTube බබි අර ටීවී එකේ බලන්න YouTube ෆෝන් එකේ නෙවෙයි මේක මේවන් බැයිද ඒවා ඉතින් මම නෑනේ වීඩියෝ එක බලන එච්චරයි මට